සෙන්ට්‍රල් එක තියෙනවා. මේක අපිට නමලා ඉස්සරහට දාන්න පුළුවන්. දෙම්මොත් ඉස්සරහින් ඉන්න එක්කෙනා කන්සෝල් බොක්ස් වගේ මේක යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක අපිට මේක මූව් කරන්න පුළුවන් මේ පැනල් එක. ඒ පැනල් එක මූව් කරන්න පුළුවන් නේ. ඒතකොට ඉස්සරහින් ඉන්න එක්කෙනාට ඕන නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. මල්ලි මේ අපේ මේ යාළුවෝ නැත්තම් අපේ අයියලා එහෙම ඉන්න රටේ ඉන්නවා. හරිද? රටේ ඉන්න. එයාලා කැමති මේ මොන හරි මේ ලංකාවේ දැන් බිස්නස් එකක් කරන්න වාහනයක් අරගෙන මොන හරි බිස්නස් එකක් කරන්න. දැන් මේ ලංකාවේ ට්‍රෙන්ඩ් එක තමයි ටුවරිසම්. ඔව්. එතකොට දැන් එයාලා එහෙ ඉඳන් මෙහෙ කවුරු හරි ඩ්‍රයිවර් කෙනෙක් දාලා ටුවරිසම් කරන්න හොඳ වාහනයක් ගන්න ඕනේ. පොඩ්ඩක් බජට් එකක් තියෙන්න ඕනේ, ඔප්ෂන් උත් තියෙන්න ඕනේ. නිකන් සාමාන්‍යයෙන් 7 සීටර් වගේ. එහෙම ටුවරිසම් කරන්න රට ඉන්න කට්ටිය හරි මෙහෙ ලංකාවේ ඉන්න කට්ටිය හරි ටුවරිසම් බිස්නස් එකක් පටන් ගන්නවා නම් ටුවරිසම් වලට ගන්න පුළුවන් මොකද්ද හොඳ වාහනයක් තියෙනවද ඔයගොල්ලෝ ගාව? ඒ බජට් එකට අද යනවා නම් සාමාන්‍ය ගොඩාක් යන KDH යනවා. හරිද? KDH උත් සාමාන්‍ය අද 2025 එක කෝටි 3ක් වගේ යනවා. කෝටි 3ක් විතර යනවානේ. ඔව්. නෑ මං කියන්නේ ඒකට වඩා ෆැමිලි වලට යන්න ටුවරිසම් කරන්න කට්ටියට හොඳයි මේක සෙරීනා. මොකද මේ වාහනේද? මේ වාහනේ හොඳයි. මොකද්ද මේ? මේක Nissan Serena. Nissan Serena නේ? 8 seater වාහනයක් මේක. ඒ මොකද 8 seater 7 seater නෙමෙයි 8 seater. 8 seater. ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 7 seater මම අහලා තියෙනවා. ඔව්. මේක 8 seater වාහනයක්. මේක මොකද්ද අවුරුද්ද? 2025 brand new වාහනයක්. ඔව්. බය නැතුව සාමාන්‍ය අවුරුදු 3-4ක් වගේ පදින්න පුළුවන් රැපියක් නැතුව. Nissan Serena නේ? මේක ස්ට්‍රේට් පෙට්‍රෝල්ද නැත්නම් මේක හයිබ්‍රිඩ්. හයිබ්‍රිඩ් එක. සාමාන්‍ය තෙල් කරන්න මේ වගේ තමයි ගහන්නේ හයිබ්‍රිඩ් සිස්ටම්. සාමාන්‍යයෙන් දැන් අපේ මිනිස්සු පොඩ්ඩක් වාහනයක් ගත්ති පොඩ්ඩක් බලනවා කොච්චර දැන් මෙහි ලංකාවේ තෙල් මිල අඩු නැහැ නේ තාම. අඩු වුණා කියලා ලොකු අඩු වීමක් නෙමෙයිනේ. එතකොට සාමාන්‍ය වාහනයක් ගද්දි බලනවා සාමාන්‍යයෙන් තෙල් කීයක් වැඩ කරනවද කියලා. මොකද ටුවරිසම් 15 17 ඒ අතර වගේ වැඩ කරනවා. මේක කියන්නේ ලීටරයට 15 16ක් වගේ වැඩ කරනවා. මේක එකෝ මෝඩ් ඒ ඔප්ෂන්ස් ඔක්කොම මේක හයිබ්‍රිඩ් නේද? හයිබ්‍රිඩ්. අනිත් එක මේක 1.4 එන්ජින් එකක් තියෙන්නේ. 1.4 එන්ජින් එක 15 to 17 කරනවා මේකේ. මේක ඔප්ෂන් ටික පොඩ්ඩක් බලමු මල්ලි. මේක 8 seater අපිට ඕනනම් මේ පිටිපස්ස තියෙන සීට් එක ෆෝල්ඩ් කරලා තියන්න පුළුවන්. නැත්නම් මේ වගේ හැන්ග් කරලා ඔයාලට බඩු ටිකක් බෑගේජස් ටික දාගන්න පුළුවන්. සාමාන්‍ය පොඩි ෆැමිලි එකක් ආවොත් මේ වාහනේ මරු. ඔව්. ඒ කියන්නේ ටුවරිසම් අරන් යන්න මේක සෙට් වෙනවානේ. ඔව්. මේක 8 seater නේද එතකොට? කප් හෝල්ඩර්ස් ටිකක් තියෙනවා. වාහනේ අලුත් හින්දා ටුවරිස්ට් වලට මේ වාහනේ ඔප්ෂන් ටිකයි හොඳයි. සේෆ්ටි පැත්තේ අනිත් එක වැඩිපුර සේෆ්ටි තමයි බලන්නේ. සාමාන්‍ය බ්‍රේක් සිස්ටම් පිටිපස්සේ බෆර් සෙන්සර්ස් ඔක්කොම අපිට යූස් වෙනවා සේෆ්ටි පැත්තෙන් බැලුවොත්. මල්ලි මේ එතකොට මේ ඉස්සර ලංකාවේ මේ වාහනේ එන්න කලින් මොකද්ද ටුවරිසම් වලට ගොඩක් ගිය වාහනේ මොකද්ද? ටුවරිසම් වලට සාමාන්‍ය වොක්සි ගියා. තව වැඩිපුර KDH තමයි ගියේ. KDH තමයි යන්නේ නේ. එන කට්ටිය ඔක්කොම ඉල්ලන්නේ සාමාන්‍ය 7 seater මේ වගේ. නෑ ගොඩක් සමහරු ඉන්නවා දැන් ලොකුවට කියන්නේ 10-15 දෙනෙක් ටුරිස්ට් කට්ටිය එන්නේ නැහැ. දෙන්නෙක් එනවා කපල්ස්ලා එනවා. තුන් දෙනෙක් වගේ 5 දෙනෙක් ඒ වගේ ආවත් මේ වගේ වාහනේ හොඳයි. මේ වගේ වාහන බෑගේජ් ටික දාගෙන ෂේප් එකකින් යන්න බෑගේජ් ස්පේස් එකක් තියෙනවද මේකේ? ඔව් තියෙනවා. ඒක ලොකු ස්පේස් එකක් තියෙනවද? බෑගේජ් ටිකක් දාගන්න පුළුවන්ද? දෙන්නෙක්ගේ බෑගේජස් වගේ සෙපරේට්ලි අපිට ග්ලාස් එක අරින්න පුළුවන්. සාමාන්‍ය අර ප්‍රාඩෝ වගේ අරින්න පුළුවන්. මේ ස්පේස් තියෙනවා. ඒ කියන්නේ මේ ඩෝර් එක අරින්න නැතුව නිකන් ග්ලාස් එක විතරක් අරින්නත් පුළුවන් නේ? පොඩි ස්පේස් යන්නේ මේකේ. නැත්තම් දොර අරින්නත් පුළුවන් සම්පූර්ණයෙන්ම. රයිට්. එහෙනම් මෙහෙම තමයි ස්පේස් එකක් තියෙන්නේ නේ ලොකු සාමාන්‍යයෙන් මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේක හැන්ග් කරලා තියෙන්නේ. අපිට ඕන නම් මේක දාලා දෙම්මොත් සාමාන්‍ය මේ වගේ පොඩි ස්පේස් එකක් එනවා දෙම්මොත්. රයිට්. නැත්තම් මේ වගේ ලොකු ස්පේස් එකක් එනවා. ලොකු ස්පේස් එකක් තියෙනවා. වාහනේ ලොකු වාහනයක් මේක. සාමාන්‍ය අර වොක්සි ඒ සයිස් එකට තියෙන වාහනේ. ඔව්. මේක ගන්නවා නම් කොහොමද මල්ලි? මේක සාමාන්‍යයෙන් දැන් අන්තිම ප්‍රයිස් එක කීයද මේකේ? මේක 240k වගේ යනවා. කෝටි 240. ඔව් තව වාහන තුනක් මේකෙන් එනවා. සාමාන්‍ය 225ක් 235ක් ඒ වගේ ස්පෙක් එක අනුව වෙනස් වෙනවා. මේක fully loaded. ඒ කියන්නේ මේ බලන්න roof එක black වෙනවා. ඇතුළේ පොඩි ටීක් එකක් එනවා. ඒ වගේ පොඩි ඔප්ෂන් ටිකක් වැඩි. මේකට වඩා පොඩි ඔප්ෂන් ටික අඩු තියෙනවා. සාමාන්‍ය 225ක් 210ක් ඒ අතර වගේ යනවා. මේක මේනවා සාමාන්‍ය ලබන සතිය වගේ දෙන්න පුළුවන්. ලබන සතිය වගේ. සාමාන්‍යයෙන් මේ වාහනේ ගන්නව නම් ඩවුන් පේමන්ට් එකක් ලීස් එකක් දාලා කොහොමද ගන්නේ? ඩවුන් පේමන්ට් එකක් කීයක් වගේ ගෙවන්න ඕනේ? සාමාන්‍ය කෝටියක් වගේ දුන්නොත් බැලන්ස් එක ලීස් එකෙන් ගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය ලක්ෂ 70ක්
ඒ වගේ දාලා ගන්න පුළුවන්. ලක්ෂ 70ක් තිබ්බොත් එහෙම මේ වාහනේ දාලා ගන්න. ගෙදර අරන් යන්න පුළුවන්. ගෙදර අරන් ගිහිල්ලා බිස්නස් එකක් කරනවා නම් ටූරිසම් මොන හරි ලයින් එකක් ගහනවා නම් ටූරිස්ට් ලයින් එකක් ගහන්න පුළුවන්. මෙන්න මේ Nissan Serena එක සාමාන්‍යයෙන් ඔය අර පොඩි වාහන එහෙම Voxy හරියට එකෙන් තියෙන සම්පූර්ණ ඔප්ෂන් ඔක්කොම Voxy එක සාමාන්‍යයෙන් කීයක් යනවද? Voxy එක සාමාන්‍ය අද අන්රෙජිස්ටර් එක ගන්න කිව්වොත් සාමාන්‍ය 325ක් වගේ වෙනවා. ඔව්, 25. ඒ කියන්නේ Voxy එක කෝටි 3යි මේකට වඩා 20ක් වගේ සාමාන්‍ය යනවනේ. කෝටියක් වැඩි Voxy. ඔව් සාමාන්‍යයෙන් කෝටියක්ම වැඩි. කෝටියක් කියන්නේ කැපිටල් ඇමවුන්ට් එකක්. ඒ හින්දා සාමාන්‍යයෙන් කෝටියක් දෙකයි කෝටි දෙකට වගේ 2.35 ඔක්කොම මේකේ තියෙනවා. තියෙනවානේ. power door. ඔව් ඔප්ෂන්ස් ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් හොඳ පෙනුමකුත් තියෙනවා මේ වාහනේ. හොඳ පෙනුමක් තියෙනවා හොඳ නේ. ලස්සන සෙල් එකක් ගහලා තියෙනවා මේ හොඳ පාර. පෙනුමක් තියෙනවා. එතකොට Voxy එකට යනකට වඩා කෝටියක් ඉතුරු කරන්න පුළුවන්. Nissan Serena එකට ගිහිල්ලා Serena එකෙන් ඔයාලට මේ කෝටි 2යි ගානට මේක ගිහිල්ලා ඔප්ෂන් අලුත් කියලා වාහනයක්. බැලුවොත් ඔයාට 360 කැමරා, dual side power door. ඒවත් තියෙනවානේ. ඒ ඔප්ෂන්ස් ඔක්කොම මේකේ නෙනවා. ඔව් එහෙනම් ටූරිසම් මොන හරි ලයින් එකක් ගහන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මෙන්න මේ වීඩියෝ එක බලලා මේ වාහනේ මේගොල්ලන්ගේ කාර් සේල් එක තමයි A1 කාර් සේල් එක. A1 කාර් සේල් එකෙන් පුළුවන් මෙන්න මේ Serena එක කෝටි 2.35 නැත්නම් කෝටි ඒ රේන්ජ් එකට ගන්න මෙන්න මෙයාලව contact කරගන්න පුළුවන්. කවුරු විශ්වාසයක් කරන්න ඉන්න කැමති කෙනෙක් මෙයාලත් එක්ක කතා කරලා බලන්න පුළුවන්. කොහොමද ටූරිසම් ඉස්සර ටූරිසම් ගියේ ෆිට් ෂටල් වලින් නේ මල්ලි. ඒ වගේ ගියා දෙන්නම් සාමාන්‍ය එන කට්ටිය ඔක්කොම ලොකු වාහන තමයි ඉල්ලන්නේ. ලොකු වාහනයක් ඉල්ලනවා. අනිත් එක අලුත් වාහන ඉල්ලනවා. මේක 2025 නේ අපිට ප්‍රොමෝට් කරන්න පුළුවන් මේක දාලා. දැන් KDH සාමාන්‍යයෙන් අර KDH එකෙන් ගියාම සාමාන්‍යයෙන් අර ගෙස්සන ගතියක් තියෙනවා පැසෙන්ජර්ස් යන්න බෑ කියනවා එහෙමත් තියෙනව නේද? ඒව බලද්දි මේ වාහනේ පොඩ වටිනවා නේ. මේ වාහනේ වටිනවා. ආයේ මේක 7 සීටර් නෙමෙයි මේක 8 සීටර්. ඉස්සර සෙකන්ඩ් රෝ එකේ 3 දෙනෙක් යන්න පුළුවන්. 3 දෙනෙක් යන්න පුළුවන්. නැත්තම් ඒ පැනල් එක ඉස්සරහට දාලා ඔව් එන්න පෙන්නන්න. ඒ කප් හෝල්ඩර් නමන්න පුළුවන්. ඔව් මෙතන සෙන්ටරල් එක තියෙනවා. මේක අපිට නමලා ඔව් ඉස්සරහට දාන්න පුළුවන්. දෙම්මොත් ඉස්සරහින් ඉන්න එක්කෙනා කන්සෝල් බොක්ස් වගේ මේක යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක අපිට මේක මූව් කරන්න පුළුවන් මේ පැනල් එක. ඒ පැනල් එක මූව් කරන්න පුළුවන් නේ. ඒතකොට ඉස්සරහා ඉන්න එක්කෙනාට ඕන නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. right එහෙනම් thank you මල්ලියා. ඕකේ යා හරි හොඳයි.